හිතන්න. ඔයා ගුවන් තොටුපළක් පහු කරගෙන යනවා. ඔයා පහු කරගෙන යන සාමාන්‍ය මිනිස්සෙක් ඇත්තටම රහස් ඔත්තුකරුවෙක් වෙන්න පුළුවන් කියලා කිව්වොත් බොරු නම්. රහස් මෙහෙයුම් සංගවාගෙන තියෙන ලිපිගොනු ලෝකනායකින් ගැන රහස් තොරතුරු. මේක චිත්‍රපටියක් වගේ නේද? හැබැයි මේ සංවිධානය ඇත්තටම තියෙනවා. මේක තමයි CIA. අද අපි බලමු CIA කියන්නේ මොකක්ද? ඇයි මේ සංවිධානයේ මෙච්චර බයමිශ්‍ර ගෞරවයක් තියෙන්නේ කියලා. CIA කියන්නේ මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය. සරලව කිව්වොත් ඇමරිකාවට තියෙන තර්ජන ගැන රහස් තොරතුරු හොයන සංවිධානයක් තමයි මේක. ත්‍රස්තවාදී කණ්ඩායම් සතුරු රටවල් අන්තර්ජාල ප්‍රහාර වගේම යුද්ධ ගැන තොරතුරු එකතු කරන එක තමයි CIAගේ ප්‍රධාන කාර්යය. හැබැයි CIA එක ප්‍රසිද්ධ වෙලා තියෙන තොරතුරු හොයන එකට විතරක්ම නෙමෙයි. රහස් මෙහෙයුම් වලට CIA ඔත්තුකරුවන් සමහර වෙලාවට බොරු හැඳුනුම්පත් භාවිතා කරනවා කියලා වාර්තා තියෙනවා. සමහර මෙහෙයුම් වල සම්පූර්ණ විස්තර ජනතාවට දැනගන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි CIA ගැන කුමන්ත්‍රණ කතා හුඟක්ම තියෙන්නේ. හැබැයි CIA ඉතිහාසයේ විවාදාත්මක දේවල් තව හුඟක් තියෙනවා. ශීත යුද්ධ කාලයේදී CIA වෙන රටවල් වල දේශපාලන වලට මැදිහත් වෙලා තියෙනවා කියලා ඉතිහාසඥයින් පවා කියලා තියෙනවා. සමහර රටවල නායකින් ඉවත් කරන්න සහාය දීලා තියෙනවා කියන චෝදනාවකුත් තියෙනවා. හැබැයි මේවා ගැන අදටත් විවාද තියෙනවා. 1961 දී සිද්ධ වුණා කියන කියුබා ආක්‍රමණ උත්සාහය CIA ඉතිහාසයේ ප්‍රසිද්ධ මෙහෙයුමක් වෙලා තියෙනවා. Bay of Pigs කියලා ප්‍රසිද්ධ වුණ ඒ මෙහෙයුම අසාර්ථක වුණා. ඒක CIA නමට ලොකු පහරක් වුණා. හැබැයි ඊට පස්සේ CIA එක තවත් දියුණු තාක්ෂණය භාවිතා කරන්න පටන් ගත්ත කියලා මිනිස්සු ගොඩාක් හිතනවා. චන්ද්‍රිකා නිරීක්ෂණ අන්තර්ජාල බුද්ධි තොරතුරු රහස් ජාල මේ නිසා CIA කියන්නේ ලෝක දේශපාලනය තුළ නොපෙනෙන බලයක් වගේ. මේ වීඩියෝ එක ගැන අදහස කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ තොරතුරු ඔයාලට ආයෙමත් දැනගන්න අවශ්‍යයි නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.